වෙලා මේක සෙට් වෙන්නේ. එහෙනම් අපි යන්නයි හදන්නේ දැන්. කට්ටියත් එක්ක යන්න උදේ පාන්දර හුලන්නේ නැහැ. උදේ පාන්දර යනකොට මේ හුලන්නේ නැති වුණා බයික් එකෙත් එන්න. දැන් හුලන් ටිකක් ගහගෙන අපි නම් මෙහෙම පිටත් වෙන්න හදන්නේ දැන්. එන යන ගම. අලින්ක කියන්නේ ඕනේ. ගොබිලියෝ ටික මේ දැන් තල්ලු කරගෙන යන්නේ. අයි කියන හේතු කියන්නේ. හේතුවක් නෑ තල්ලු කර යනවා. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ. ටයර් උලන් ගිහිල්ලා තියෙන්නේ. අලුත් ටයරයක් ගන්න යනවා. අම්මට උඩු මම මේ වීඩියෝ එක දාලා තින්නේ වැර. අපි අරලා නෑ බත් අම්මා. අදාගත්ත බඩු නෑල්ල. බයික් එක බලන්න මගේ බයික් එක. ඊයේ හදන්න දුන්නා. වීලක් ගැව්වා. හරි බඩු පෙරුණා මේකට. එකෙක් වීලක් ගැව්වා. මේ දෙන්න සුදු මාත්‍යා මෙතන දිලි. අඩෝ ගලවලවත් අතකද? මේකේ මෙන්න මේකේ බැක්ටීරියා හරි අනුව කේසෙනවා පිටිපස්ස බරයි බර වෙනවා මේ පැත්තට ඇවිල්ලා මගේ අතන දෙපාරම නබුණා ඔන්කල බලපන් දැන් පුච්චාරි මේ රස්නේ තිය එහෙම තියලා යන්න උන්ට එහෙම අහුලන්න නැත්තලා තියලා ගිහිල්ලා තිබ්බ ඇතුලේ දාලා ගිහිල්ලා තිබ්බ මම උදේ ඇවිල්ලා බලලා ගියා මගේ ඇවිල්ලා ආර මැද්දේ තිබ්බා හලෝ good morning babu ආපියෝ පේන්නේ නැහැ නේ බා. හරි ඒකට පේනවා. ඈ? ඔව් මේ ඉස්සරහ විතරනේ පේන්නේ. බට පේනවා ඒක මම ෆෝන් එක හදන්නේ. අපි යනවා. මචං ගයිස් අපි බයික් එක හදලා මේ වෙලාවේ අපි දැන් මේ ඔතනින් ඔම්ම මම ශකුන්. ගෙදර යන්නේ. අපි බයික් එක හදලා ඔම්ම දැන් මේ ගෙදර පිටත් ගෙදර බලා මේ පැත්තට අපි මේ නෑ නෑ මේ පැත්තෙන් පැල්ලා සුද්දලාගේ ගෙදර යන්නේ ගයිස්. අපි වෙන්නේ නැහැ. මොකද ඉතින්. අන්නේ. ඉතින් අපි යන්නේ පේන්නේ නැහැ නේ. ඒ දෙපැත්තෙන් පේන එක ගනින්න. අතරවටෙන් පේනවා. දෙපැත්තෙන් පේන එක ගනින්න. තියෙන්නේ ඔය. මේ අපි දැන් ස්කූටර් හදාගත්තා. හදාගෙන මේ මමයි සුද්දයි මුගේ නම තමයි යන්නේ පාපු. සකුණුයි අපි සුද්දලා යනවා ස්කූටර් හදාගෙන මුගේ ගෙදර මේ අපි යනවා මචං උයන්නේ යනවා මචං. අපි පොඩි ලයිට් එකක් දාලා පෙන්නන්නම් ගයිස්. මේක මේ දෙපැත්තම පේනවද? ඔව් හැමතැනම පේනවා. හැබැයි අපි මේ කියන ඔක්කොම දානවා මචං අපි කරන්න දෙයක් නැහැ. මම තමයි මුවා දෙක්කයන් මගේ බයිසිකලේ මූ මගේ ඩ්‍රයිවර් වෙලා ඉන්නේ අද. මුගේ කෑල්ලෝ කියනවා මචං. මම මූණ පේන්නේ නැහැ නේ. ගයිස් අපි යනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ අපිව. මම හිතන්නේ පේනවා ඇති. පොලිසියෙන් ඇල්ලුත් දැන් අපිට අනාථයි දඩේකුත් ගන්න තියෙන්නේ. එපිට බලයන් බල්ලෝ වාහනයක් එනවනේ. කැප් එකක් ගියා බල්ලෝ. අපිට හරි අපල සීන් වෙන්නේ අද කැප් එක ගියා වගේ. අරු යනවා මචං ගේන්නේ. මේක හිර වෙලා තිබ්බවා. කැප් එක අරන් වරෙන්. මම කැප් එකත් ගියා. මම හෙන කැතයි හුත්තෝ. මං හෙන කැතයි මේ කොණ්ඩ චාටර් වෙලා තියෙන්නේ හෙල්මට් දාලා. කැප් එක ආයේ දාගත්ත කැප් එක එමිට අපිට පස්සට දාමු. නෑ උඹ මේ මෙතනින් අත තියාගන්න එපා. හරි. සමා වෙන්න. නැවතත් කැම් එක දාගත්තා. පොඩ්ඩක් ඉන්න වාහනයක් යනවා. ඔය රේස් එකට දාගෙන යන්නේ බල්ලෝ එමීට බලන්න. දෙන්න දාන්න. වෙනවා ලාමාදා. හරි අල්ලගෙන. අපි එනන් නැවතත් ගමනේ ආරම්භ කරා අපි එනවා මචං. මේ කීයද බං යන්නේ? ඔය මචං යන්නේ ඒක පළවෙනි ජීර් එක නෝකිය යම. දෙන්න දාලා උන් හැංගෙන ගන්න දැන්. ඩබල් දුවලා ඩබල් දාපුවා. මේ දෙත්තකුත් වෙනවා වගේ බං වත්තට ගන්න. ඔව්. guys අපි අමුතු vlog එකක් අද ගෙන්නේ ඔයාලට හිතා ගන්න බැරි විදියට කවුරුත් දෙන්නේ කියනවු නැති එක. මොකද්ද බව් කියන වචනේවා මොකද්ද බව් කියන what do you living bro what do you living bro what do you living ඒක නම් අපි දන්නේ නැහැ ඉතින් වට්ටයි බ්‍රෝ දැන් මේ පැත්ත දාන්නේ අරේට ගියා අරේට ඉතින් මේ පැත්ත යමන් මේක පැත්ත වැටුණා නේද කියලා අරේට යමන් නෑ තාම මේක වැටුණා දැන් මම ආවේ
මම අරහෙන් ඕඩ ඇවිල්ලා මේකත් වටනේ. මේ පැත්තෙන් එද්දී හරි මෝඩක යන්නේ එහෙම මෙහෙම වටේ කරගෙන අපි මේ සිග්නල් ගැන තර්ක කරන ගමන් ඉන්නේ guys. සිග්නල් එක මෙහෙම වටේ කරගෙන සිග්නල් එක මේ අරු සිග්නල් කෙලින්ම ඌ එක්ස්ප්ලেইন කරනවා සිග්නල් වැඩට ඉතින් ඌ මේක ඔස්තාර්නේ. ඔස්තාර්. එච්චරනම් මේක පැටලලා තියෙනවා. සකුන් ඔස්තාර් ඉතින් ඌ එච්චරට මේක වටේ ගිහිල්ලා දිනවා. සිග්නල් එක වටේ. ගයිස් පේනවත් දන්නේ නැහැ මේ අබුඩාබි අපි මේ වෙලාව දැන් වෙලාව අපිට දෙන්නම් ඔයාලට 10:44යි වෙලාව. 10:44යි මේ වෙලාවේ අපි පට්ට රස්නේ මචං පට්ට හොට්. Guys, the guy doing yo yo. How are you? How are you? Very good. Yeah, කොහොමද හොඳයි. Thank you. Philippines. I've been working with Sri Lankan. මේක ඔෆ් වුණාද දන්නේ නැහැ නේද? No, only Filipino. මේක ඔෆ් කරමන්ද? නැවත Sri Lanka. ඔෆ් වෙන්නේ නැහැ Kala in යටින් ගියන්. 360 යන්නේ. ආයේ ඉක්මනට යමු. Guys, මේවා දුවන්න හොඳ වැට නෙවෙයි. මගේ කලිසම් බයිනෝ. මේ අර සුදු එකක් යනන් ඉන්න ඩයල් එක සුවර් නැහැ. සුදු තමයි උන් කාරියෝ යනන් ඉන්නවා. අපෝ නෑ බං මේ කොබම් ෆස්ට් අපිට අපි බැංක් බිල්ඩින් එකේ ඉන්නේ එහෙමත් කියලා අපිට හිතා ගන්න. අපි යනවා කොල්ල පාවෙනවා ජර්මන් භාගයන් මගේ සිග්නල් එක වගේ දාන්න හදනවා. සිග්නල් දාලා පාරවල්ල ගන්න අපි දානවා යස්තාවදී. අර මේ යනකොට හැන්ඩල් එක ගානක් වුණා බෑ ඇඟෙන් බැලන්ස් කරගන්න තියෙන්නේ. ඇඟෙන් මම හැන්ඩල් එක හරියනවා හරි. මෙයාට මේ මගේ බයිසිකලේ මාර විදියට ආසාව ඇතිලා තියෙන්නේ කොල්ලට. දැන් ගේනවා CPR එක ගම්මා. අපි ගේන්නේ ඉස්සරහ ලස්සන වාහන ටිකක් ලස්සන වීඩියෝ ටිකක් නේ. ඊට ඉස්සෙල්ලා එක අපි සෙට් එකමු. ඉස්සෙල්ලා රයිඩර්ස් දුබයි රයිඩර්ස් උත්තෝ. yes අපි ආව කොල්ලෝ මේ අපි ඉන්න තැන අපි පෙන්නන්න ඒවා මනක් කල්පිතයිනේ. එහෙනම් guys අපි සෙට් එකමු කියන සීන් එකකින්. जी पाउडर इधर 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 नहीं इधर ඉතින් නෑ උද්ද. අපි මොකක්ද මේ මෙතන වෙන්නේ නෑ මෙතන ගිහලා එපා කියන්නේ. අපි මැජික් පවුඩර් එක හොයාගෙන ආවේ. මැජික් පවුඩර් නෑ. නැද්ද යකා පවුඩර්. මැජික් පවුඩර් නෑ ආමේ මැජික් පවුඩර් කොහෙද? මේ ලුණු ඔය. උඹ කියපන් මොකක්ද වෙන්නේ කියලා වෙනවා ඉතින් මොනවද මෙතන? අපෙන් චිකන් එකක් හැදුවා. චිකන් එක පෙන්න බයිද? චිකන් එක චිකන් එක හැදුවා. හදලා චිකන් එක බ්ලැක් කරි චිකන් එකක් හදලා බ්ලැක් පේන්න රතු පාට වෙනවා හරි ඕකේ ඕකේ හරි ඕකේ ඊට පස්සේ හරි ඩාල් එකක් හැදුවා. කොඩල් ඩාල් එක දැන් මේ ටෙම්පරාදු කරන්න හදන්නේ ටෙම්පරාදු. සම්බෝල. සම්බෝල එක මම තෙල් දාන්න ගයිස් වෙන්න. තෙල් බත් මොනවද මේකට දාලා තියෙන්නේ මේක දාලා තියෙනවා ලුණු කොකරිස්ස පොල්කිස්ස. තපන් කටවාගෙන මේක දාලා තියෙනවා අප දාලා තියෙනවා ඊට පස්සේ Okay. ලුණු සුදු ලුණු ගාලික් ඕකේ අවමරිස් Okay. දාලා තියෙනවා. ඕකේ අයියේ ගාලික් කියනවා. තෙල් දාලා දැන් අපි මේක එකතු කරන්න හදන්නේ. ඕකේ තෙල් දාලා ඊට පස්සේ මේක හොඳට මේ කොහොමද අපි මොක ටෙම්පරාදු කරගන්න ඕනේ කොච්චර මානකට අපි බ්ලැක් කරන්න විනාඩි 8ක් 9ක් විතර හොඳට මේ මදගින්දරේ ටෙම්පරාදු කරගෙන ඕකේ හරිද? දැන් මේ රන්නුන් පාට මේක එන්න ඕනේ. ලුණු දාන්න ඕනේ. මැදක් කරියේ ලුණු දාලා ඉල්ල. මොතරන් පාට වෙනකම් අපි මේක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි එකතු කරගෙන අපි බොයිල් කරගත්තු බොයිල් කරලා අපි මේ තඹපු කියන්නේ සිංහලෙන්ද කතා කරන්නේ. සිංහලෙන් කව කියන්නේ සිංහලෙන් ඒතකොට ගාලික් සුදු ලුණු කියපු එක පොඩ්ඩක් අවුල් මට. අම්බෝය තරමරේ අපි ඊට පස්සේ මේ තඹ වතුරෙන් තඹගත්තු මේ පරිප්පු ටික පරිප්පු ඒකට ඇඩ් කරනවා. මොකද අපිට මේ හදිසියට කිරි ගන්න දෙයක් නැහැ නේ. එනේ ඔය සම්බෝල කිරි ගන්න විදියක් නෑ. අපි හදපු මේ අපි මේවා මුලින්ම හදාගත්ත සම්බෝලේ සම්බෝලේකට ඇඩ් වෙලා දිනවා මචං මේ කෑලි මිරිස් කුඩු එතකොට ලුණු එතකොට ඒ වගේම මේ උඹලකඩනේ උඹලකඩ එතකොට ඒ වගේම මේ සරමින්ජා කීන්නට කපාගත්ත ඒවා සුදු ලුණු හීනට කපාගත්ත ඒවා ඒ වගේ දේවල් අපි ඇඩ් කරගෙන දිනවා මේ සම්බෝලේකට විශේෂයෙන්ම දෙහි කරගන්නවා. අපි ඒක ඇඩ් කරගන්නවා මේ විදිහට පරිප්පුවකට මේ අපි තම්බුගත් පරිප්පුවකට වතුරත් එක්ක මොකද අපිට මේ වෙලාවේ අපිට කිරි ගන්න තැනක් කියන්නේ මෙහෙම අපි මේ මාස අන්තිමේ නේකින්ද අපිට පොඩ අමාරුයි ගණන් ගන්න බෑ ඒ සාමාන්‍ය දේවල් මේ රට ජීවිතේ ඒ වෙනවා පරිප්පුවකට අමාරුයි අපි මේ විදිහට මේ ඇඩ් කරගන්නවා
බල මේ ගාල්ලේ කොල්ලෙක් ඉන්නේ ගාල්ලේ කොල්ලෙක් මේ හදන අවස්ථාව. ගාල්ලේ කොල්ලෙක් කැමරා කියන්නේ ඒ කොල්ලා බාරගෙන තියෙන්නේ චිකන් එකයි අපිට බෑන්ඩ් එකකින් හැන්ඩල් එක ගලවලා ගන්න බෑ. අපිට ඕන හැන්ඩල් එක අපි ගත්තා. බෑන්ඩ් එකට එක හයි කරගත්තා. හයි කරගත්තා ඒ විදියට. අපි ඕන විදියට අපි ගත්තා. ඒකට මෙහාට දැම්මා. මේකද කියන්නේ. මේ ඉතින් ගෑස් එක ඔන් කරගත්තා නම් තවත් වැදගත් වෙනවා. කාරණා. නෑ දැන් ඉතින් ඕන් කරගන්න දෙයක් නෑ. ඉතින් ඒක කරලා තියෙන ඔක්කොම. ඕකේ. අපිට කලවම් කරගෙන ඉඳලා තියෙන්නේ. මිස් කරගෙන ඉන්නන්නේ නේද අපිට එතකොට. දැන් ඩාල් එක හරි. මේක කිරි දාලා නෑ මේක වතුරෙන් විතරයි ගහලා දෙන්නේ. මේ මොකෝ අපිට කිරි ගන්න අවස්ථාවක් නෑ. මොකෝ අපිට මිටි කිරි, දිය කිරි කිසිම දෙයක් ගන්න අවස්ථාවක් නෑ. මේ අපිට පොල් ගන්න මැෂින් නෑ. මැෂින් නෑ. අපිට කිරික ගන්න විදියක් නෑ. ඕකේ. ඒ නිසා අපි පොඩ්ඩක් අපස්ථාවයටපත් වෙන නිසා අපි ඒ නිසා වතුර ටිකකින් ඔබ බොයිල් කරගෙන ඉන්පසුව අපි තෙල් දාලා සුදුරුණු කරපිංචා ඉඟුරු රබ ඒ ඔක්කොම තෙල් දාලා අපි මේකට කලවම් කරගන්නවා. තමයි. ඊට පස්සේ අපි චිකන් එක හදලා තියෙනවා බ්ලැක් කරි විදියට. බ්ලැක් කරි තෙල් පොඩ්ඩක් යොදා පොඩ්ඩයි තියෙන හරි මස්සලත් තෙල් තියෙනවනේ. මස්සල ඒ ගැන තෙල් හිතන්න ඕන. නිකොටිනික් තියෙනවනේ. නිකොටිනික් ගොළුත් තියෙනවා. මේ ගාල්ලේ කොල්ලෙක් මස්සල නිකොටින් තියෙනවා. ඒක අපි පිළිගන්න. අපි පිළිගන්නවා කියලා අපි ඒක කියනවා. මේ මුළු තමයි කියන්නේ. හැදලා තියෙනවා. අපි පොල් සම්බෝලයි සුදු බතුයි පරිප්පුයි මසුරි තය කන්න තියෙනවා. yes. සුපිරි ගෑමක් තියන්නේ. වයිල් කුප්පු වයිල් උගලෙන් නෙවෙයි නේද? දැන් මේ අපි වැඩ ටික ඔක්කොම ඉවරයි. මේ වෙලාවේ දැන් අපිට තියෙන ඩිෂ් ටික වැඩ ටික ඉවරයි. අපි වෙනම පුද්ගලෙක් අපි හයර් කරලා තියෙනවා මේ ඩිෂ් වැඩ වලට. මේ ඉතින් අපායි අවසරයි. මේ ඉන්නේ පුද්ගලයා. මෙයා තමයි මේ කිසිම වැඩක් නොකර මේ පැත්ත කරලා හිටියපු එක මිනිස්සයා මේ ඌ දීපෝ විතරයි සුදුරු දෙට්ටුයි තක්කා දෙට්ටුයි හැබුවා. එතරයි නේ? එතරයි. උඹ දැන් මොකද ඉස්සුඩියක් ගන්න මොකද? බිගෑනියෝ නම මූ මේ කරාමු දෙක්කුත් දාගෙන මේ මූ ලිස්සනේ පේනවනේ ඌ වෙනම අතල්ලක් ගන්නවා පොඩ ඉන්න වැටේ වෙනම සිල්ලක් ගන්නවා උඹ ලිස්ස ඵලයක් හරි පේනවා ඌ වෙනම අතල්ලක් ගන්නවා මොප්පෙක් ගන්න මූ තමා මචං ඇවිල්ලා අපි ගත්ත මේ ක්ලීනර් ඇන් අපේ ඩිෂ් ඩීප් ක්ලීනර්. ඩීප් ක්ලීනර් කෙලිම ගත්තත් එනවා පේනවනේ කොල්ලා ගැම්මට මේ මොප් එක ගහනවා එයස්සේ මේකත් කොල්ලා ගැම්මට මොප් එක ගහගෙන එනවා ඊට පස්සේ ඇත්ත තව ගන්න දැන් කන්නේ මොකේද බනානා පේනවනේ ඔයාලා මොකක්ද කියන්නේ අද දවස් අපි ගත්තා ඈ තඩි කුක මම හොදනවා මේ ඩිස්කසර් නෑ ඒ මූ වැඩේ බාරගෙන මම කියන්නේ මේ වැඩේ බාරගෙන මොකද මූ මේ කලහන්නේ ගන්ධ සුවඳ හොයන මිනිස්සෙක් ඉන්නේ මූ වැඩකට කොහොම පොඩ මුණ වෙන්නවා කරාමු දෙකුත් දාගෙන මේ බලන්න කරාමු මොකක්ද අනේ බේබත් එක්ක වගේ කරාමු දෙකුත් දාගෙනනේ පොන්ස් BB+ කොල්ල වැඩේට වැස්සා කොල්ල යස්සේ බඩු ටික ෂේප් එක අස් කරන ගමන් ඉන්නේ අපි බලමු කොච්චර වෙලාවක් අම්මට තාපනේ ෆෝන් එක කරනවා වෙලාව බලා ගන්න වෙන්නේ නැහැ ගම්මක් කල්ලන ගමන් ඉන්නේ කොල්ලා ටැග් එකක් දෙන්නේ නැහැ නේ ටැග් එකක් දෙන්නේ ලයික් ටිකක් හම්බ වෙනවා ෂෙයා ටිකක් හම්බ වෙනවා නේ ඔයාලා බලන්න හැමෝම කමෙන්ට් එකක් දාගන්න මේ කොල්ලා ගැන කොහොමද අමාරුම වැඩේ කරන්නේ මේ කොල්ලා තමයි උයනකට වඩා අමාරු වැඩේ හොදන වැඩේ මොකද හින්දි වලින් මොනවද කියන්න තියෙන්නේ ගැන
මාච්චි කියලා රැන්ට් එකට. මාත් කරන්නේ. අර කොල්ලේ ඇස්සේ උයලා බැරිම කරා ටේබලුත් අස් කරනවා ඇස්සේ මමන්නේ දුකක් නැහැ විතර නේව එහෙනම් අපි සභාවේ මාසර අපි මෙතනින් අපි අපේ දවස මේකත් එන්න අවසන් කරන්න යන්නේ ගයිස් එහෙනම් ගොල්ලෝ අපි ගියා අපි ගියා. ජෝ ජයවස් සෙට් එක සෙට් එකමු අලුත් vlog එකකින් ජෝ